මං ආයි දැන් සති දෙකකින් විතර මං හිතන්නේ අලුත් vlog එකක් දැම්මේ නැහැ. ඇත්තටම මේක ස්ටඩි vlog එකක් විතරක්ම නෙමෙයි. ස්ටඩි, shopping, daily තුනම mix වෙච්ච vlog එකක්. ඇත්තටම ගොඩක් කාලෙකින් මං night ස්ටඩි routine එකක් කරෙත් නෑ. ඉතින් මං හිතුවා ඕගොල්ලන්ට අලුත් night study routine එකක් ගෙනල්ලා දෙන්න කියලා. ඇත්තටම මට දැන් ලබන මාසේ A level නිසා සමහර විට මට වීඩියෝස් දාන එක පොඩ්ඩක් පෝස්ට් කරන්න වෙනවා. මොකද A level වල නිසා ගොඩක් පාඩම් මට මග ඇරිලා තියෙන්නේ. ඒක නිසා දැනුත් මම රෑ ඉඳගෙන පාඩම් කරන්න මුලින් ටයිම් ටේබල් එකක් හැදුවා. ඊට පස්සේ තව මාස දෙකක් වගේ තමයි තියෙන්නේ, මාසයක් නෙමෙයි. ඒ වුණාට ඒකත් පොඩි කාලයක්. ඇත්තටම මම කොමර්ස් කරන කෙනෙක් නිසා මට ගොඩක් accounting චුට්ටක් අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් accounting වලට ගොඩක් බර දාන්න ඕනේ උනට මං ඇත්තටම කැමති නෑ මේ විෂය කරන්න. මං ගොඩක්ම සයන්ස් කරන්න කැමති කෙනෙක්. ඒත් කරන්න දෙයක් නැති නිසා කොමර්ස් තෝරගත්තේ. ඇත්තටම මං වැඩි කොමර්ස් කරන්න කැමති නෑ. බට් අවුලක් නැහැ. ඉකෝනොමි BSc ඇත්තටම අවුලක් නෑ, මට අල්ලන් යන්න පුළුවන්. ඒත් accounting තමයි මට පොඩ්ඩක් අමාරු. හැබැයි ගොඩක් අය කියන ඒගොල්ලන්ට accounting ලේසි, ඉකෝන් තමයි ගොඩක් අමාරු කියලා. ඇත්තටම මං අහලා තියෙනවා මගේ යාළුවන්ටත් ගොඩක් අයට ඉකෝන් තමයිලු අමාරු. ඉතින් මං දන්නේ ඉකෝන් නම් පොඩ්ඩක් මේන් පාඩම් ටික අල්ලගත්තොත් මං හිතන්නේ පේපර් එකකට අඩුම B එකක් හෝ C එකක් දාන්න පුළුවන්, බැරි නැහැ. BS එකෙත් පාඩම් කරලා ලියන ටික හැබැයි ඉතින් කරුණු ගොඩාක් ලියන්න ඕනේ. කරුණු ගොඩක් මතක තියාගෙන ඉන්න ඕනේ. ඒක තමයි ප්‍රශ්නේ. මොකද BS වල පාඩම් 18ක් තියෙනවා අපේ. එතකොට ඉකෝන් වල පාඩම් 12යි තියෙන්නේ. accounting නම් අපිට කොහොමත් එන ටිකනේ. ඒ කියන්නේ සමාගම් ගාන තියෙන අනිත් ගණන් ටික නින්නේ ලෙජර් ඒ ටික කොහොමත් කරන එකනේ. අපි දන්නේ නැත්තේ මේ පේපර් එකේ එන ප්‍රශ්න විතරයිනේ. නැත්තම් අපි දන්නවා ලෙජර් ගිණුම් ගහන්නේ කොහොමද, ගාන හදන්නේ කොහොමද කියලා අපි දන්නවනේ. ඒක නිසා තමයි ගොඩක් accounting අය ලේසි කියන්නේ. ඉකෝන් එක අපි දන්නේ නැහැ කොයි විදිහට හයිද කියලා. මොකද ඉකෝන් එකේ ගොඩක්ම මේ මික්ස් කළා වගේ තමයි අහන්නේ. හැබැයි පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ එහෙම පාඩම් වයිස් තමයි තියෙන්නේ. ඒ නිසා ගොඩක්ම එක පාඩමක් දෙකක් කියන්නේ අපි කලින් පේපර් කරලා කියන්නේ පාස් පේපර් එකක් කරලා ඒක අර ගොඩක්ම පාස් පේපර්ස් කරලා කියලා අපිට පොඩ්ඩක් නිකන් අපිට තේරෙනවා මේ පාඩමින් අනිවාර්යෙන් අහනවා කියන එක. අන්න එතකොට තේරෙනකොට ඒ පාඩම වැඩිපුර පාඩම් කරන එක තමයි හොඳම දේ. මොකද එතකොට සාමාන්‍යයෙන් මේ කියන්නේ අන්තිම අවුරුද්දෙත් ඒක ඇවිල්ලා තියෙනවනේ. සාමාන්‍යයෙන් අවුරුදු 3ක් එක දිගට ඒ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවනේ. සමහර විට හතරවෙනි අවුරුද්දෙත් ඒ විදිහටම එන්න chance එක තියෙනවා. ඒක නිසා ඒක ගොඩක් ටාගට් කරොත් මං හිතනවා ඒ වගේ පේපර් එකක් ඉකෝන් වගේ එකක් B එකෙන් C එකකින් ගොඩ දාගන්න පුළුවන් කියලා බැරි නැහැ. ඉතින් ආයි BS උත් ඒ වගේම තමයි. BS උත් ගොඩක්ම පාස් පේපර්ස් තමයි කරන්න ඕනේ. පාඩම කියවලා පාඩම් කරලා ඉවරලා පාස් පේපර්ස් කරා නම් තමයි හොඳ. මං හිතනවා මගේ මේ වීඩියෝ එක සමහර විට 2027 A level කරන අය 2028 A level කරන අය දැක්කොත් මම මේ කියන දේවල් ඒගොල්ලන්ට ගොඩක් උදව් වෙයි කියලා. මොකද A level කරන් ඉන්න කෙනෙක් විදිහට ඇත්තටම මුලදී පාඩම් කරන්න පටන් ගත්තා නම් ඇත්තටම හොඳයි. මං ඇත්තටම දැන් දුක් වෙන අවස්ථා තියෙනවා මම මුලින් පාඩම් කරපු නැති එක. ඇත්තටම මං හිතුවෙත් O level කියන්නේ A level වගේ, A level කියන්නේ O level වගේ කියලා. ඇත්තටම O level එහෙම නෑ. O level නම් බුද්ධ ආගමේ පොත් දෙකයි තියෙන්නේ. 10 වසරයි 11 වසරයි විතර. ඒක රැයින් පාඩම් කරන් යන්න පුළුවන්. හැබැයි A level එහෙම නැහැ. A level පාඩම් 18ට සමහර විට BS වල පාඩම් 18ක් තියෙනවා නම් සමහර විට පොත් දෙක තියෙන අවස්ථා තියෙන එක පාඩමකට.
ඒත් එක පොතක් තියෙන වෙලාවටත් මං හිතන්නේ පිටු 40 ගණන් 50 ගණන් විතර ටියුට් එකක්. ඒත් සමහර විට පාඩම් කරන්නම තියෙන එක පිටු 30ක් වගේ වෙන්න පුළුවන්. ඒරෝ ටික වගේ ගොඩක් يعني රැයකින් දරා ගන්න තරම් ප්‍රෙෂර් එකක් වැඩි. ඒ නිසා ඒ ලෙවල් අලුතෙන් කරන් ඉන්න එක්කෙනෙක් නම් ප්ලීස් මුලින් ඉඳන් පටන් ගන්න. මාත් ඕගොල්ලෝ වගේම හිටියේ මුලින් ඉඳන් පටන් ගත්තෙම නෑ. හැබැයි මං දැන් දුක් වෙනවා ඒ මුලින් ඉඳන් පටන් ගත්තේ නැති කියලා. ඉතින් මං හිතනවා ඕගොල්ලොත් මං කියන දේ පොඩ තේරුම් අරන් පාඩම් කරයි කියලා. අනිත් එක ගොඩක් ලයිබ්‍රරියට ගිහලා පාඩම් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. මොකද ගෙදර පාඩම් කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. සමහර ළමයින්ට ගෙදර පාඩම් කරන්න පුළුවන්. ගෙදර ඒ නිදහස තියෙනවා. මට අපේ ගෙදර ඒ නිදහස නෑ. මොකද අපේ ආච්චිලා සීයලා ඔක්කොමලා ගෙදර එකට ඉන්නේ. ඒ නිසා ඒකට ඉන්නකොට ගොඩක් දවල්ට කට්ටිය ටීවී දානවා, ප්‍රවෘත්ති බලනවා. එතකොට අපේ සීයම රේඩියෝ දානවා. ඒ නිසා මට ඒක පාඩම් කරගන්න පොඩ අමාරුයි. ඒක නිසා තමයි මම පාන්දරයි දවල් වෙලාවට ලයිබ්‍රරි ගිහිල්ලා පාඩම් කරන්නේ. අනිත් එක ලයිබ්‍රරි ගිහිල්ලා පාඩම් කරද්දි හරිම නිස්කලංකයි. මම ඔය රෑට එහෙම පීට්සා එකක් වගේ ගෙනල්ලා කනවා. ඇත්තටම හරිම රහයි පීට්සා හට් එකේ පීට්සා. රෙකමෙන්ඩ් කරනවා 100%ක්. 99 නෙවෙයි 100%ක්. ඊට පස්සේ මම කැමතිම පොතක් තියෙන. ඒ කියන්නේ මම සාමාන්‍ය ඉංග්‍රීසි පොත් තමයි කියන්නේ කියවන්නේ. ඕක කියවලා තමයි ඇත්තටම මට ඒ ලෙවල් වල කියන්නේ ඒ ලෙවල් පාඩම් කරනකොට වඩා මම ඕක කියවනවා. එතකොට මම ගොඩක් කැමති රොමැන්ටික් සයිඩ් එකට. ගොඩක් ඉංග්‍රීසි ඒවට තමයි මම ආස. සිංහල නවකතා ඇත්තටම කියවන්නේ. කියවෙනවා අඩුයි ගොඩක්. මගේ යාළුවෙක් ඉන්නවා සිංහල නවකතා කියන. හැබැයි ඉංග්‍රීසිත් කියවනවා සිංහලත් කියවනවා. මම ඉංග්‍රීසි විතරමයි කියවන්නේ. ගොඩක් ඔය අනහුවන්ගේම කින් සීරීස් එකට මං හරි ආසයි. දැනුත් මං කියවන්නේ කින් සීරීස් එකම තමයි. ආයි ගොඩක් සීරීස් එකක් ඇවිල්ලා තියෙනවා. මං හිතනවා ඒ ටික කියවන පොත් කියවන අය හරියටම දන්නවා නහුන් කියන්නේ කාටද කියලා. මගේ ආසම ඕත තමයි එයා. ගොඩක් එක එක විදිහේ කියන්නේ ඔය මගේ පස්වෙනි පොත ගිය අවුරුද්දේ බුක් ෆෙයාර් එකට ගිහිල්ලා ඔය ගත්තේ. බුක් ෆෙයාර් එකට ගිහිල්ලා ගත්තොත් අඩුවට පොත් ගන්න පුළුවන්. ඒ කියන්නේ සරසවියේ ගුණසේනකේ වගේ තියෙන ගානට වඩා අඩුම රුපියල් 500ක් 600ක් සමහර විට 1000ක් වෙන්නත් පුළුවන්. එහෙම අඩුවට පොත් ගන්න පුළුවන්. ඉතින් පොත් ගන්න ඕන නම් අවුරුද්දක් විතර බලන් ඉඳලා මම හිතන්නේ සල්ලි එකතු කරලා කෙලින්ම යන්න බුක් ෆෙයාර් එකට කෙලින්ම ගිහලා සල්ලි ටික නැති වෙනකම් පොත් ගන්න. ඔය මම ඇත්තටම ගොඩක්ම අවුරුද්දක් තිස්සේ බලන්න පොත් ගන්න නැතුව. ඒ කියන්නේ මොකක් හරි අර්ජන්ට් වෙලා මට පොතක් නැති වුණොත් කියවන්න තමයි මම ගිහිල්ලා පොත් ගන්න. එතකම් මම යන්නේ බුක් ෆෙයාර් එකට තමයි යන්නේ. ඔය මං ඊට පස්සේ මම පන්ති ඇරිලා මගේ යාළුවත් එක්ක ගියා පල්ලියකට. මොකද මම පල්ලියට කවදාවත් ගිහිල්ලා නැහැ. මම ගොඩක්ම යන්නේ කෝවිලටයි පන්සලටයි විතරක් නිසා මං ගියා පල්ලියකට පළවෙනි පාර. ඇතුළට යන්න උන්නේ නැහැ. වහලා තිබ්බේ. අපි පොඩ්ඩක් වටේ බලලා ආවා. මගේ යාළුවා අපිට කියලා දුන්න මේ මොකද මම පල්ලි ගැන දන්නේ නැහැ. එයා බුද්ධ ආගමුණාට ක්‍රිස්තියානි ආගමත් එයා අදහන කෙනෙක්. ඉතින් මම හිතුවා එයාගෙන් පොඩ්ඩක් දැනගන්න. ඉතින් එයා මට කියලා දුන්නා ඔය උතන පිළිමයක් හදලා තිනවා ජේසුස් වහන්සේගේ තාත්තා. කියන්නේ මට හරියටම නම මතක නැහැ. එයාට සිහිනෙන් මරියතුමියගේ ගර්භණීත්වය ගැන කියන කතාවක් මට එයා කියලා දුන්නා. එයාත් කිව්වා හරියට මෙයා ඒක දන්නේ නැහැ. කියන්නේ එයාට කෙනෙක් කියලා තියෙන කතාවක් තමයි එයා මට කිව්වේ. සෝ ඒක හරි ලස්සනයි. ඔතන හරිම ලස්සනයි ඇත්තටම. ඔය පල්ලිය මාරම නිස්කලංකයි. මාරම ලස්සනයි. ඔතනට ගිහිල්ලාම බලන්න ඕනේ. ඉතින් මං හිතුවා ඕගලන්ටත් පොඩ්ඩක් පෙන්වන්න ඕනේ පල්ලියේ ලස්සන කියලා. ඉතින් මං ඉතින් වීඩියෝ කරගත්තා. ඊට පස්සේ හවසට ගිහිල්ලා කන්න ගේන්න ගියා. මොකද ඇත්තටම මාසෙකට පාරක් තමයි අපි කේස් එකට වගේ බුද් සිටියට වගේ ගිහිල්ලා බඩු ගන්නෙ. මාසෙටම ඇති වෙන්න ගන්න එක පාර. ඉතින් මේ ළඟදිත් ගිහිල්ලා ඔක්කොම ගත්තා. අම්මා මාස් ගත්තා, මාළු ගත්තා, ඒ තීන ටික ගත්තා.
ඔය තියෙන මගේ බඩුත් තමයි ඔය චිප්ස් මැගී පැකට් එහෙම මම ඔය මැගී පැකට් එකේ කොළ පාට 9 මිරිස් එක කන්න මාර මාසයි හරිද ඒක නිසා අනිත් එක ඔය ට්‍රොලි ඇද ගන්න තරම්වත් මට පණ නෑ යාළුවනි ඇත්තටම හරිද මං ඉච්චර කෙට්ටු වෙලා දැන් මට ඒක කරගන්නත් පණ නැහැ බොහොම අමාරුවෙන් තමයි මං ට්‍රොලිය ඇදගෙන යන්නේ ඇත්තටම මට ඇත්තටම පණ නැහැ ට්‍රොලිය අදින්න අම්මට විතරයි පණ තිබ්බේ හැබැයි ඉතින් මං කොහොම හරි ට්‍රොලිය ඇදගෙන ගියා යාළුවනි කරන්න දෙයක් නැහැ පස්සේ ඉතින් ඕක තමයි මගේ අද දවසේ vlog එක මං කිව්වා වගේ ඕකේ ඔක්කොම shopping daily හැම දෙම වගේ තියෙනවා ඉතින් අදට මගේ vlog එක ඉවරයි thanks for watching මං ආයෙත් ළඟදිම vlog එකක් ගේනවා bye යාළුවනේ